වසර 65ක් මහජනතාවගේ විශ්වාසය දිනාගත් ගමනක්. එම අභිමානවත් සංවත්සරය සිහිපත් කරමින් මහජන බැංකුවේ 65 වන සංවත්සරයට සමගාමීව ආශිර්වාදයෙන් පිරිපුන් ආගමික වැඩසටහන් මාලාවක් පසුගියදා සංවිධානය කෙරුණා. වසර 65ක් පුරා මහජන බැංකුව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එවැගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් සිය ගමන් මගේ අභිමානවත් විදියට ගමන් කරමින් තියෙනවා. මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයත් සමගින් පසුදින 65 වසර වෙනුවෙන් මහා සංඝරත්නය 65 නමක් වැඩමවීමෙන් සංවිධානය කළ සංඝගත දානමය පින්කමද බැතිබර අයුරින් පැවැත්වුණා. තම ළඟ තියෙන ලෝභ දෝෂ මෝහ කියන අකුසල් මුල් තාවකාලික යටපත් කරගෙන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් සිතිවිලි තම සමාගයේ සිත් සතක් වල ජනිත කරගෙන දාන පින්කමක් මේ වෙලාවේ බුදුපාමක් මහා දානපත් පින්කමක් සිද්ධ කළා. මේ සෑම ආකාරයෙන් අපි සිද්ධ කරගත්තා පින්කම් බලාපොරොත්තු වන ආකාරයට අනුමෝදන් කරවමු. රටටත් ජනතාවටත් ගනුදෙනු කරුවන්ටත් මහජන බැංකුව ගොඩනැගූ සියලුම නායකයන්ටත් අතීත සහ වර්තමාන කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍යෝත්සවය සිදු කෙරුණා. මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍ය අධිකාරී ක්ලයිව් ෆොන්සේකා හා ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වෙමින් සංවත්සර සැමරුම තවත් අර්ථවත් කළා.